තිබ්බ ඇයි මේ දිව්‍යාංගනා සෝන් එකේ ටයිටල් එකේ කවර් සෝන් කියලා දාලා තියෙන්නේ කියලා. ඒකේ තව ඒ විදිහ හදපු සින්දුවක් තියෙනවද කියලා. ලංකාවේ එහෙම හදපු සින්දුවක් නැති වුණත් ඒකේ ඔරිජිනල් සින්දුවක් තියෙනවා ඉන්දියාවල. සින්දුවේ නම වේකමලයා. ඒ සින්දුවට හදපු සිංහල සින්දුව තමයි මේ. ඒකේ තව වර්ෂන් එකක්. ඒකට අපි එහෙම ලෝකෙ කොහේ තියෙන සින්දුවක් අරගෙන ඒකට සිංහල වචන දාලා අපි මෙහි අප්ලෝඩ් කරා කියලා එක කවදාවත් ඔරිජිනල් සින්දුවක් වෙන්නේ නැහැ. අපිට ඔරිජිනල් සින්දුවක්වත් ඒකට ඔෆිෂියල් මියුසික් වීඩියෝ කියලා දාන්නවත් සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ හින්දා මම මේකට කවර් සෝන් කියලා දාලා තියෙන්නේ. ඒක මම කියන්න හේතුව මොකද ඉස්සරත් ඒ වැරද්ද කරලා තියෙනවා. නටත් අපි වැරද්ද කරන් යනවා කියලා මම දකිනවා. මට හිතෙන විදිහට ඒක හරිම වැරදි දෙයක්. එහෙම කරන්න බෑ. ඒක අපිට වර්ෂන්ස් හදන්න පුළුවන්. හැබැයි වර්ෂන් එක හදනවා නම් ඒකේ පළවෙනි මුල් නිර්මාතෘවරට එහෙම නැත්නම් මෙලඩි කම්පෝසර්ට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. සමහර කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලත් මේ වැරද්ද කරනවා මම දැකලා තියෙනවා. මම කොහේ හරි තියෙන කන්ටෙන්ට් එකක් එහෙමම අරගෙන අපි කරලා ඒක ඕකේ අපිට කරන්න පුළුවන් ඒක. හැබැයි ඒ ඔරිජිනල් එකේ ක්‍රියේටර්ට අපි ක්‍රෙඩිට් එක දී යුතුමයි. අර හිතන විදිහට. මම හිතනවා මොහොනරි දෙයක් ක්‍රියේට් කරන්න අදහසක් තියෙන ඔයාට මේකින් අයිඩියා එකක් ආවා කියලා. ඔයා කවර් සෝන් එකක් කරන්න හිතන් ඉන්නවා නම් ඒ කියන්නේ වෙන කොහේ හරි තියෙන එකක් ඕල්රෙඩි අරගෙන අපි ඒක හදන්න හිතන් ඉන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම කවර් සෝන් එකක් කියලා දාන්න. මේ හදපු කම්පෝසර්ට ඒක ක්‍රෙඩිට් එක දෙන්න අමතක කරන්න එපා. ඔයා හිතන්නේ ඒක කිසිම විදියකින් අඩුකමක් නෙමෙයි මදිකමක් නෙමෙයි. ඔයාට ඒක කරන එක ඉතාම හොඳ දෙයක්. ඉස්සරහට දෙයක් කරන්න බලන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේක ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඒ හින්දා තමයි මම මේකට මේ කවර් සෝන් කියලා මේ ටයිටල් එක දාලා තියෙන්නේ. right. Thank you මේ වීඩියෝ බලන්න.